මම සචිනී නිමාෂා උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාව නිගම්ව ලයලා විද්‍යාලයෙන් තමයි හැදෑරුවේ. ඒ වගේම 2024 උසස් පෙළ විභාගයෙන් මට ඒ සාමාර්ථ 3ක් ලබා ගන්න පුළුවන් වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ 10 වෙනිය. මුලින් ඉඳන්ම කෙමිස්ට්‍රි වලට මම තෝරගත්තේ සුපුන් සර්ගේ ක්ලාස් එක. මුලින් ඉඳන්ම ගත්තොත් හැම පාඩමකම සිද්ධාන්ත හැම එකක්ම පිළිවෙලට උගන්වන්න ඉගෙන ගත්ත නිසා තමයි මට මේ සාමාර්ථය ලබා ගන්න පුළුවන් වුණේ කියලා මම හිතනවා. ඒ වගේම ගණනය කිරීම, ෆිසිකල්, ඕගනික්, ඉනෝගනික් ඒ හැම කොටසක්ම කෙමිස්ට්‍රි වල මුලින් ඉඳන්ම තියරි මට ඉගෙන ගත්ත නිසා මට උසස් පෙළ විභාගය ලියද්දි එච්චර ස්ට්‍රෙස් එකක් තිබ්බේ නැහැ. මොකද මම කලින් විෂය කෙමිස්ට්‍රි විෂයට එන්න පුළුවන් හැම තියරි එකක්ම දැනගෙන හිටපු නිසා විශේෂයෙන් කිව්වොත් ඕගනික් සහ ඉනෝගනික් වලට ඒ තියරි උගන්වපු පිළිවෙල මතක තියාගන්න පුළුවන් වුණ නිසා ඒවා වලට වැඩි ස්ට්‍රෙස් වෙලා මහන්සි වෙලා වැඩ කරන්න ඕනුන්නේ නැහැ. මර ප්‍රශ්න කරපු නිසාම ඔළුවට ගියා ලේසියෙන්ම. පේපර් ක්ලාස් එක ගැන කිව්වොත් පේපර් ක්ලාස් එක සර්ගේ හැම පාඩමකින්ම ප්‍රශ්න කියන්නේ එන්න පුළු හැම පාඩමකටම ඉම්පෝටන්ස් එක දීලා ප්‍රශ්න කරපු නිසාම කෙමිස්ට්‍රි A level පේපර් එකේ හැම ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න පුළුවන් වුණා. ඒ වගේම MCQ ගත්තොත් ඒවටත් වැඩියෙන් ලකුණු ගන්න පුළුවන් වුණේ අර වගේ පාස් පේපර්ස් මොඩල් පේපර්ස් වල තිබ්බ MCQ ප්‍රශ්න හරියට ඉගෙන ගත්ත නිසා. එක්සෑම් එක ගත්තොත් A level ෆිසිකල් පාට් එකෙන් තමයි වැඩිපුර ප්‍රශ්න අහන්නේ. ඒ හින්දා ෆිසිකල් කෙමිස්ට්‍රි ගත්තොත් මුලින් ඉඳන්ම ඒ වගේම ගැඹුරටම සිද්ධාන්ත ඉගෙන ගත්ත එකත් ඒ හැම සිද්ධාන්ත වලටම අදාළ ප්‍රශ්න කරපු නිසා පුළුවන් වුණා කෙමිස්ට්‍රි වලට ලොකු රිසල්ට් එකක් ගන්න. ඒ වගේම පාස් පේපර් ක්ලාස් එක ගත්තත් පේපර් ක්ලාස් එකේ මොඩල් පේපර්ස් පාස් පේපර්ස් ඒ දෙකටම වැඩි වැදගත්කමක් දීලා කතා කරනවා. හැම පාස් පේපර් එකකම ආපු ප්‍රශ්න සහ එන්න පුළුවන් කියලා හිතන ප්‍රශ්න වලට අදාළ හොඳ විවරණයක් දීපු නිසා ඒ විවරණේ ගත්ත දැනුම නිසා එක්සෑම් එක ලඟ වෙලත් අර අලුතින් කියලා තියරි එකක් ඉගෙන ගත්තේ නැති තරම් ලොකු බලපෑමක් තිබ්බා පේපර් ක්ලාස් එකෙන් මේ කෙමිස්ට්‍රි කියන විෂය හොඳට කරගන්න. මං හිතනවා කෙමිස්ට්‍රි විෂයට මුලින් ඉඳන්ම තෝරගත්ත මේ හොඳම තේරීම නිසා තමයි උසස් පෙළ විභාගය මට සාර්ථකව කරගන්න පුළුවන් වුණේ.